Hi darlings, welcome back to my YouTube channel. I'm Katie and this is Katie's Cam. ඉතින් අදත් අපි වෙනදා වගේම රස ගමනක් යන්නයි හදන්නේ. හැබැයි ඉතින් වෙනදා වගේම රස ගමනක් කියුවට මේක ටිකක් ස්වීට් රස ගමනක්. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව අපිව subscribe කරන්න. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු මොකද්ද මේ ස්වීට් රස ගමන කියලා. Let's go with us. ඔන්න ඩාලින්ග්ස් රසගමන් යනකොට තවත් රසගමන් මගදී හම්බ වෙනවා. අපි යනකොට ග්‍රීන්වේ එකේ තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එකක්. ඒත් ඉතින් අපි යන්න ආවේ වෙන ගමනක් නිසා අද අපි ඒකට ඇටෙන්ඩ් වෙන්නේ නැතුව අපි යනවා ස්වීට් රසගමන හොයාගෙන. ඔයාලා කොළඹ වල ඉන්න කෙනෙක් නම් මේ හරියෙන් හරවනකොට දන්නවා අපි කොහෙද යන්නේ කියලා. ඒත් ඉතින් මං කියනවා ඔයගොල්ලන්ට අද අපි හොයාගෙන ආවේ අපි කවුරුත් පොඩි කාලේ ඉඳන් ආස කැන්ඩෝස් එකකින් දාලා තියෙන අලුත්ම ෂොප් එකට. ඉතින් මේ තියෙන කැන්ඩල් ෂොප් එකේ ඇතුළේ ඉන්ටීරියර් එක ඒගොල්ලන්ගේ සීටින් ඒරියා එකක් තියෙනවා. ඒකත් හරි ලස්සනට arrange කරලා තියෙනවා ඒගොල්ලෝ. ඩාර්ලින්ග්ස් අපි හැමෝම දන්නවා අපි කැන්ඩෝස් චොකලට් වලට පොඩි කාලේ ඉඳන්ම ආසයි කියලා. ඒ වුණාට ඔයාලට මෙතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ අපිට එව්වේ චොකලට්ස් වලට වඩා ඒගොල්ලෝ ගාව මාර ලොකු වෙරයිටි එකක් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. එක එක විදිහේ චොකලට් එක එක විදිහට හදලා. ඉතින් මේ තියෙන්නේ ඒ චොකලට් ගොඩේ මම තෝරගත්තේ ඒවා ටික. මේ තමයි අද දවසේ මම try කරන්න යන්නේ ඒවා. එහෙනම් ඉතින් අපි අද සිලෙක්ට් කරපු ඒවා try කරලා බලමු. ඉස්සෙල්ලම මම try කරන්නේ ඉක්ලෑ එක. මම කොහොමත් ඉක්ලෑස් වලට කැමතියි. ඇත්තටම ඩාර්ලින්ග්ස් කියන්න ඕන එකේ ෆිලින් එක මාරම රසයි. දැන් වෙන ඉක්ලෑස් වල තියෙන්නේ normally ෆිලින් එකක්නේ. මේක චොකලට් එක ඒක මාර ෆ්‍රෙෂ් ඒක තේරෙනවා. ඒ කියන්නේ ඉක්ලෑ එක උනත් හරිම ෆ්‍රෙෂ්. ඒ වගේම චොකලට්ස් තියෙනවා එක එක ඩිසයින් වලින් ගිටාර් විදිහට තියෙනවා. තව ක්‍රවුන් විදිහට තියෙනවා. ඉතින් මම සිලෙක්ට් කරපු එකේ ක්‍රවුන් එක නම් මට හරි ආස හිතුණා. ඒ වගේම තමයි මම white chocolate වලට මාරම ආසයි. ඉතින් මම මේගොල්ලන්ගේත් white chocolate එක try කරා. No second thoughts darlings, මාරම රසයි. අපි beverages විදිහට choose කරේ ice chocolate. ඒ වුණාට මම prefer කරන්නේ ඔයගොල්ලන්ට hot beverage එකකට යනවා නම් හොඳයි කියලා. මොකද sweets ගොඩක් ಜಾති කාලේ ඉවර වෙලා cool එකක් බොනවට වඩා hot beverage එකක් ගන්න එක ඇත්තටම හොඳයි. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ collection එක ඔයාලටත් බලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ prices උත් මාර reasonable. ඔයාලා මගේ videos වලට කැමති නම් මගේ Katie the Food Lover Instagram එකයි Facebook page එකයි follow කරලා like කරන්න.
මේ තියන්නේ ඒගොල්ලන්ගේ මෙනු එක. ඔයගොල්ලන්ට චොක්ලට් විතරක් නෙමෙයි. එතනින් වොෆල්ස්, ක්‍රේප්ස් ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඔන්න ඉතින් පේනවනේ එතන කොච්චර කෑවත් මගදී කන්නත් දෙයක් අරගෙන තමයි එළියට ආවේ. ඒව එච්චරටම රසයි. ඉතින් ආයේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. බයි.